ඔයාගේ දරුවත් මේ වගේද? ඔයත් බත් එක කවා ගන්න එහෙම නැත්නම් නිදි කරගන්න දරුවගේ අතට ෆෝන් එක දෙන දෙමාපියෙක්ද? හැබැයි මේක සෙල්ලමක් නන් නෙමෙයි. දරුවව මත්ද්‍රව්‍යයකට උරු කරනවා වගේ භයානක වැඩක්. ෆෝන් එක බල බල කන දරුවගේ බඩ පිරෙනව යාට තේරෙන්නේ නැහැ. රස යාට දැනෙන්නේ නැහැ. ඉතින් මේ කාරණාව නිසා විශාල වශයෙන් දරුවගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ෆෝන් එක දෙනව වෙනුවට ඔයාට පුළුවන් කෑම කවනකොට දරුවා එක්ක කතා කරන්න. කෑමවල රස, කෑමවල පාට දරුවට කියා දෙන්න පුළුවන්. අවම වශයෙන් නිදාගන්න පැයකට කලින්වත් දරුවගෙන් මේ ෆෝන් තිරය ඈඩ් කරන්න. ආදරණීය දෙමාපියෙක් විදිහට නිරෝගී දරුවෙක් බිහි කරන්න අදම මේ තීරණය ගන්න. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.